Hi guys, කොහොමද ඔයාලට? අද උදේ වැඩට ගිහිල්ලා, ගෙදර ඇවිල්ලා, උයලා, ඔක්කොම කරලා ෆෝන් එක චුට්ටක් ඔබනවා කියලා ඇඳට වැටුණා. මට එහෙමම නිින්ද ගියා. දැන් වෙලාව ගාන්දර 12:47යි. මට දැන් ඇහැරුණේ. දැන් මට ලොකුවට බත් කන්න උවමනාවක් නැහැ. ඉතින් මං හිතුවා රාමෙන් වීඩියෝ එකක් කරත් හොඳයි කියලා. දැන් දවස් 2-3ක විතර වෙලා ඉඳලා මට රාමෙන් කෑමේ පුදුම දොළදුකක් තියෙන ළමයි. ඉතින් මං හිතුවා ඒක ඔයාලට ෂෙයා කරගන්න ඕනි කියලා. එහෙනම් අපි රාමෙන් එකක් හදලා කාලා ඒක කොයි වගේද කියලා බලමු. රෝස් එකයි ජේජන් එකයි මම මුලින්ම try කරේ රෝස් එක. ඒක චීසි. ඇත්තටම ගොඩක් චීසි මාරම රසයි. ඒක කියන වචන නෑ ඒක ගැන. හරි අපි එහෙනම් කාලා බලමු. මේ තියෙන මගේ රාමෙන් එක. ඔයාලට පේනවා දුම් දානවා. සුවඳයි. මාර සුවඳයි. මාර චීස් සුවඳක් එන්නේ. මම උඩින් තව චීස් ස්ලයිස් එකක් දාගත්තා. කඩට කෙලවනවා ගයිස් ඒ සුවඳට. කඩ පිච්චෙක් ගන්න. මේ කාලා බලමු. චීස්. wow guys ඒක මාරම රසයි. මම රාමෙන් කාලා දිනවා මේක try කරේ first time. It's wow. සැර නෑ guys බය වෙන්න දෙයක් නෑ. එහෙම ලොකු සැරක් නෑ. මං හිතුවේ සැර එයි කියලා. මොකද මං චුට්ටක් සෝස් එකකින් චුට්ටක් කාලා බලුවා ඒක පොඩක් සැරයි. හැබැයි නෑ සැර නෑ. මාර චීසි රසක් එන්නේ මාර චීසි. wow. guys මගේ යාළුවා මෙතන ඉන්නවා. මං කතා කරාට වීඩියෝ එකට එන්න කියලා. එයාට බෑලු ලැජ්ජයිලු. It's okay. මේ රාමෙන් එකට 10න් 10ම දෙන්න පුළුවන් මට. චීස් ගොඩක් කන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එයා ඩෙෆිනිට්ලි try කරන්න ඕනේ රාමෙන් එකක් තමයි මේ රාමෙන් එක. රෝස්. ගයිස් ඇත්තට මේ රාමෙන් එක මාරම රසයි. මාරම චීසි. කිසිම සැරක් නෑ. ලොකු සැරක් නෑ නෝමල් සැරක් තියෙන්නේ. මම දැන් මේ හදන්නේ ජේජන් එක. ඇත්තටම ගයිස් ඔයාලට පේනවනේ ඒකේ පාට දැක්කම මට කන්න නිකන් චුට්ටක් අකමැති වගේ ආවා. හැබැයි මම එක කඩක් කාලා බැලුවා. ඇත්තට මේක මාර රසයි. ඔයාලා දන්නවනේ දැන් සාමාන්‍යයෙන් අපි රාමෙන් කියලා කිව්වහම අපේ ඔළුවට යන්නේ රාමෙන් සැර වැඩි ස්පයිසි. එහෙම නෑ ගයිස් මේ කොළ පාට පැකේජින් එකේ එන එක ස්පයිසි නෑ ඒක ස්වීට්. ඔයාලට රාමෙන් එක try කරන්න ඕන නම් හැබැයි ඔයාලා ස්පයිසි කන්න කැමති කෙනෙක් නෙවෙයි නම් ඔයාලා try කරලා බලන්න මේ කොළ පාට පැකේජින් එකේ එන එක. මම හිතන්නේ ඔයාලා ඒකට කැමති වෙයි. ඇත්තට මේක රසයි. ඒක මාර රසයි. ඒ වගේම හොඳ එළවලු හැපෙනවා අපිට. ඇත්තටම ස්වීට්. ඒක ස්වීට් විතරයි ස්පයිසි රසක් එන්නෙම නෑ. ඔයාලා ඒක try කරලා බලන්න. සැර කන්න නැති කෙනෙක් ඒකට ආස වෙයි. මං හිතනවා එහෙම. හැරක් තියෙනවා. ඊළඟට මන් දන්නේ නැහැ තව මොනවා හරි දුඹුරු පාට જાතියක් තිබුණා. ඒක දැන් කොහොමද කියලා හොයාගන්න බෑ. මට ඒකේ ෆුල් පැකට් එකම කාගන්න බැරි වුණා ගයිස්. මොකද මම කලින් එකෙත් භාගයට වඩා වැඩිපුර කෑවා. ඒක නිසා මට ෆුල් පැකට් එකම කාගන්න බැරි වුණා. මම පොඩ්ඩයි කෑවේ. පොඩ්ඩක් කන නතර කරා. සෙට් වෙන එක නැති වෙයි කියලා. but it's set. මේක රසයි. එහෙනම් guys අදට මම මේ වීඩියෝ එක මෙතන නවත්තනවා. ආයේ vlog එකක් කරන් එනකම් මම subscribe කරලා තියාගන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම ඉස්සරහට ඔයාලට මොන වගේ videos දෝන්නේ කියලා comment section එකේ comment එකක් දාන්න. එහෙනම් guys ගිහින් එන්නම්. bye. bye.